හැමදාම පිරිමි වෙනුවෙන් කතා කරන මම අද කතා කරන්නේ කෙල්ල කෑණි ඔයා වෙනුවෙන්. right? ඉතින් මේ දේ ඔයා වෙනුවෙන් මම කතා කරන්නේ වාගේ පිරිමියාට ඇහෙන්න, වාගේ මිනිහට ඇහෙන්න, වාගේ කොල්ලට ඇහෙන්න. එයාට තේරුම් ගන්න. පිරිමි කියන જાතිය අපි ගැහණියෙක් එක්ක හිටපුවාම කාලයක් තිස්සේ හිටපුවාම අපිට අමතක වෙනවා කවුද අපේ ගාව ඉන්නේ. මොකද අපි too busy අපේ ගැන හිත ඉඳලා, right? අපිව ක්ලීන් අප් කර ඉඳලා. එතකොට අපි කරන දේවල් අපිට අමතක වෙනවා කවුද, කොහොමද, අපි මොන වගේ තැනකද හිටියේ, කොහොමද අපි හිටියේ, දැන් ඉන්නේ කොහොමද. ඒක ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, මානසික වශයෙන් වෙන්න පුළුවන්, physically වෙන්න පුළුවන්. ඒ කියන්නේ physically, mentally, financially. මම අවුරුදු 10කට කලින්, අවුරුදු 5කට කලින්, අවුරුදු 6කට කලින් හිටපු කෙනා නෙවෙයි මට මගේ ගෑණි ආපුවම, මට මගේ කෙල්ල මගේ ළඟට ආපුවම මම හැදුනේ. නමුත් මම මේ දේවල් අමතක කරලා තියෙනවා. okay, I take it for granted. okay, මට මේ දේවල් අමතක වෙලා තියෙනවා. මොකද ඒ වටිනාකම කියන එක මට ගිලිහිලා තියෙනවා. මොකද මං ගාව ඉන්න හැමදාම බෑක් බෝන් එකත් එක්ක, right? නමුත් පිරිමි අපි කරන වැරදි මොනවද? අපි කරන වැරදි, දැඩි වැරදි තමයි අපි චීට් කරනවා. ගෑනුන්ට අපි චීට් කරනවා, right? ඒක biologically මේ විශ්වය අපිට දීලා තියෙන එකක්, කරන්න දෙයක් නෑ. ඉතින් මොනවද කරන්නේ, right? පිරිමියෙක්ට එක ගෑණියෙක් එක්ක ඉන්න බෑ. නමුත් මොකද ඇපල් ගෙඩියක් අපේ අතේ තිබ්බට අපි කැමති ෆෘට් සලාඩ් එකකට, මැණිකක් අතේ තිබ්බට අපි කළුගල් හොයන්න කියලා මැණික වට්ටගෙන අපි ඊට පස්සේ මැණික හොයන්න යනවා. අපි දුක් වෙනවා, right? එතකොට මොන ගෑණි මොන විදිහෙන් අපේ ගාව හිටියත් පිරිමි කියන අපි ওই වැරදි කරනවා. ගෑනුන්ට ගුටි බැට දෙනවා, right? ඒ කියන්නේ ගෑනුන්ට හිරිහැර කරනවා. ඒකෙන් තරහතිනම් කරනවා. ඊටත් අමතරව සමහර පිරිමි කියන්නත් අමාරුයි. මොකද උන් තමන්ගේ ගෑණි ළඟ තියාගෙන තමන්ගේ ගෑණිගේ වැරදි 1000ක් ගිහිල්ලා, right? වෙන කෙනෙක් ඉස්සරහා කියනවා it's okay කිව්වර, නමුත් එක්ක ඔය ගෑණි අතහැරපන්, right? එහෙම නැත්නම් ඒ ගෑණිත් එක්ක තව ඉන්න යන්න එපා. ඒක ලැජ්ජයි පිරිමියෙක් විදියට. ඉතින් ඔය මොනවා කරලා මොන විදිය කරත් ගෑණියෙක් අපිට ආදරය කරන්න ගත්තොත් ඔය හැමදේම දරාගෙන කාගෙන උන් පිස්සෝ වගේ උමතුවෙන් අපෙත් එක්ක ඉන්නවා, right? ඒකලාකට හිතනවා මුන්ට පිස්සු දෙයක් ඕක කියලා මට, right? ඒ ඇත්තටම උන් පව් ගෑනු කියන જાතිය කොච්චර වුණත් උන් පව්, right? ඒකල ඒකේ රියලිම ෆක්ට් අප් දේ තමයි ගෑනු උන් කෙල්ලෝ උන් අපිට කියන්නේ නැහැ කොයි මොහොතේද අපිව දාලා යන්නේ කියලා, අපිව අතාරින්නේ කියලා. හැබැයි උන් අපිට දෙනවා සයින් ටිකක්, සයින්ස් කීපයක් දෙනවා ඔය ඔක්කොටම කලින්. ඉතින් ඔය සයින්ස් ටික තේරුම් ගන්න නියම පිරිමියෙක් විදිහට, කොල්ලෙක් විදිහට වඩා තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම තේරුම් ගත්තේ නැත්නම් you are so fucking dumb, right? මම මේක පහකට විතර කැඩුවා, මම කියලා දෙන්නම්. right? number 1 එක තමයි intimacy. මොකක්ද intimacy කියලා කියන්නේ, right? intimacy කියලා කියන්නේ sex. ඒගොල්ලෝ අර sexually අපිත් එක්ක කලින් හිටපු විදිය. සතියේ දවස් 5ක් හිටපු කෙනා, එහෙම නැත්නම් සතියේ දවස් 7ම හිටපු කෙනා, දවසට දෙසරයක් හිටපු කෙනා, උදේ හිටපු කෙනා, උදේ රාය දෙකේම හිටපු එක ඔයා එක්ක කිස් කරන්න කැමති නැහැ, ඔයා අතපත ගන්නවට කැමති නැහැ, right? ඔයාගේ සුවඳවත් එනවට කැමති නැහැ, right? දෙවෙනි එක තමයි avoid. ඔයාව avoid කරලා දානවා. ඔයා දකිද්දිවත් එයාට අප්‍රසන්න ගතියක් එනවා. අර කලින් වම දකිද්දී ආවර බඩ දඟලලා දොර ඇරලා පිළිගත්ත එයා ඔයා එද්දී ඔයාගේ වාහනේ ගරාජ් එකට එද්දී, එහෙම නැත්නම් ඔයා දොර ඇරගෙන අර ඈතින් ඔයා ඇවිදගෙන එද්දී කඩුල්ල පැනලා එද්දී එයා එක්කෝ එයාගේ කාමරයට යනවා. එහෙම නැත්නම් එයා පොතක් කියවන්න ගන්නවා, ෆෝන් එකේ ඉන්නවා, right? තුන්වෙනි එක තමයි එයාගේ body language, right? මොනවද body language? body language කියලා කියන්නේ එයා ඔයා දිහා බලද්දී, වත් එක්ක කතා කරද්දී, එක්කෝ බිම් බලන කතා කරනවා, ෆෝන් එක දිහා බලන් කතා කරනවා. එහෙම නැත්නම් එයා ඔයාට කතා කරත් අර කලින් ඔයාට රජ්ජුරුව විදිහට, ඒ කියන්නේ එයාට ඔයා තරම් දෙයක් නෑ. මේ මගේ හස්බන්ඩ්, මේ මගේ කොල්ලා, මේ මගේ රජා. ඒ කියන්නේ මෙයා මැත්තේ මං ඉන්නේ වැළපි හිටපු එයා එක පාරටම ඔයාව නිකන් එන හැල්ලු විදිහට කතා කරනවා. ඔයාව නිකන් just down කරලා කතා කරනවා, පහළ දාලා කතා කරනවා. ඒ කියන්නේ ඔයාව නිකන් ලංකාවේ සිංහල භාෂාවෙන් එන්න නිකන් චොර විදිහට, ගන්ති විදිහට, ජරාම විදිහට ඔයාලා සලකන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාව දිහා වැඩි කෙයා කරන්නේ නැහැ.
සමහරට ඔයාට මේ කන්න බොන්න ටික හදලා දෙනවා ඇති ඒක දෙනවා ඇති ඔය ටික දෙනවා දැන් ඔයාට මේ දේ වෙනව නේද සමහරට වෙනවා ඇති මත් වෙනවා එන්න ඕනේ වෙන්න නැත්නම් මේක හොඳට අහලා මතක තියාගෙන කොල්ලෝ එහෙම නැත්නම් පිරිමියා හොඳ රයිට් හතරවෙනි එක තමයි එයාගේ එක්සිට් ප්ලෑන් එක එක්සිට් ප්ලෑන් එක කියන්නේ මොකක්ද එක්සිට් ප්ලෑන් එක කියලා කියන්නේ එයාගේ මනසෙන් එයා දැන් ගිලිහිලා ඉවරයි එතකොට එයා ප්ලෑන් කරගෙන ඉන්නේ රයිට් මේක දැන් මට වැඩක් නැහැ මේ දේ ඉවරයි මේක ගැලවිලා ගිහිල්ලා ඉවරයි මට දැන් අර මගේ හිතපු තැන නැහැ ආදරේ කියන එක තිබ්බත් එයා මනසෙන් ඩල් වෙලා ඉවරයි එයා ඕනේ වෙලාවක එයාට යන්න රෙඩි සමහරට යන්න තැනක් නැහැ බොහෝ දුරට රයිට් නමුත් එයා එක්සිට් ප්ලෑන් එක එයා ගොළුෙන් හදලා ඉවරයි රයිට් පස්වෙනි එක තමයි රයිට් අන්තිම එක තමයි ඔයත් එක්ක තිබ්බ ඒ good communication is not anymore. ඒ කියන්නේ ඔයත් එක්ක no communication, right? අර good morning messages. Good morning baby, good morning baba, good night baba. ඔයා කොහෙද baba? ඔයා කෑවද baba? right? මොනවද ඔයා කරන්නේ? කොහෙද ඉන්නේ? මට live location දාන්න, ඉන්න තැන share කරන්න. කවුද ඉන්නේ? ඉන්න කෙනත් එක්ක පින්තූර ගහලා එවන්න. ඔය කියපු ඔක්කොම දේවල් ටික අපිට වදයක් වුණා නේද? ඔව් යකෝ, ඒක වදයක් වුණා. මොකද ගෑණියෙක් එක්ක අපි අවුරුදු 4ක් 5ක් 10ක් ඉන්නේ නැද්දි අපිට බෝරින් වෙනවා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මැනිකක් අතේ තිබ්බට අපි කළු කල් දිහා බල බල ගිහිල්ලා ඒක පාරටම ඔය මගුල වැටෙනාට පස්සේ තමයි අපි රියැලිටි චෙක් එකකට එන්නේ. ඇපල් ගෙඩියක් අතේ තිබ්බත් ෆෘට් සලාඩ් තමයි කන්න කැමති. ඒ හින්දා තමයි අපිට කෙලවෙන්නේ. right? so මම දන්නවා ඒක. මම දන්නවා ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. මට තේරෙනවා. right? ඉතින් ඔය පහත් එක්ක අන්තිමට මට ඔයාලට කියන්න තියෙන්නේ එයා තාම ඔයාගෙන් ගෙලිහිලා ගියේ නැති වුණාට එයා ඔයාගෙන් අයින් වුණේ නැති වුණාට එයා ඔයා දොර ඇරලා එයාව එළියට දාලා දොර වහනකන් තමයි ඉන්නේ right she haven't left you yet but එයා ඔයාගේ ශරීර කූඩුව ළඟ බල බල එයාගේ මනසෙන් ඔයාව ඇතෑරලා ඉවරයි ඒක තමයි කැතම වැඩේ. ඔයා ළඟ ඉන්නවා. නමුත් ඔයාව අතහැරලා ඉවරයි. මනසෙන් අතහැරලා ඉවරයි. එයා ගියේ නෑ. ආදරය කියන එක තියෙන්න පුළුවන් නමුත් ඒ දේ කවදාකවත් ගන්න බෑ පිරිමියෙක් විදිහට ඔයාට. ඔයා මේ දේ ඉගෙන ගන්න පිරිමියෙක් විදිහට ඔයාගේ ගෑනට ඒ කරපු වරද අසාධාරණය මොකක් හෝ ඔයා මේ දේ ඉගෙනගෙන මේක ඔයා ඊළඟ ගෑනට කරන්න එපා. එමුණොත් ඔයාට ගෑණිකෙන් ගෑණිකට යන්න වෙනවා. ඒක කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි කැමති ගෑණිකෙන් ගෑනට යන්න. මොකද අපි ඒ දේට කැමති හින්දා. නමුත් අපේ හිතට මනසට කවදාකවත් සුවයක් හම්බෙන්නේ නැහැ. මොකද මේ කියන ගෑණි මෙච්චර ආදරය කරපු ගෑණිව අවතාරපු දවසට ඔයාගේ කඩ හැලීම පටන් ගන්න දවසයි. So that's it. So don't be too much for yourself. Right? මේ පොඩි details ටික මම කතා කරපුවා දැනටත් ඔයාලට වෙනව ඇති. එහෙමනම් ඉතින් සයින් ටික හරි කොල්ලෝ. right? so good luck. ඔන්න කෙල්ලෝ වෙනුවෙන් කතා කරා මම right?